දේශගුණික විපර්යාස ගැන ඕන තරම් අහලා ඇති. නමුත් මේ මොහොතේ පැසිෆික් සාගරයෙන් ආරම්භ වෙලා මුළු ලෝකයම උඩි යටිකුරු කරන බියකරු ස්වභාවික බලවේගයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විද්‍යාඥයන් පවසන්නේ මේ දේශගුණික විපර්යාසය අපේ ජීවිත කාලය තුළ දැකගත හැකි ප්‍රබලම සහ දරුණුතම දේශගුණික සංසිද්ධිය වෙන්න පුළුවන් කියලයි. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ ඉතිහාසය අලුත් කරන සුපිරි එල්ලුනෝ තත්වයකටයි. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ මිලියන ගණනක මිනිස් ජීවිත බිලගත් ලෝකයේ සිදු වුණු දරුණුතම එල්ලිනෝ තත්ත්වයන් වගේම මේ වෙනකොට ලෝකයේ මුහුණ දීලා තියෙන බලපෑම් සහ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවට මේක බලපාන්නේ කොහොමද කියන එක ගැනයි. ඒ නිසා මේ වීඩියෝව ඉවර වෙනකල්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඇත්තටම එල්ලිනෝ කියන්නේ අපේ ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. නමුත් ඉතිහාසයේ දිස බලනකොට මිනිස් ජීවිත මිලියන ගණනක් පිළිගත් මහා විනාශයන් මේ එල්ලිනෝ හරහා සිද්ධ වෙලා තියෙනවා. වාර්තාවල සඳහන් වෙන ආකාරයට 1977 වසරේදී ලෝක ඉතිහාසයේ දරුණුතම එල්ලිනෝ තත්ත්වය වාර්තා වෙලා තියෙනවා. ඒ කාල සීමාවේදී එහි දරුණු භවයේ ප්‍රතිඵලය කොහොමද කිව්වොත් ආසියාවේ සහ අප්‍රිකාව පුරා ඇතිවුණු දරුණු නියගයේ හින්දා මිලියන සංඛ්‍යාත ජනතාවක් සාගින්නේ නියගේ බව සඳහන් වෙලා තියෙනවා. ඒ වාර්තාවලට අනුව ප්‍රමාණයක් හැටියට මුළු ජනගහනයෙන් 3% ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බවයි වාර්තා සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපට හිතා ගන්න පුළුවන් 1977 වසරේදී පැවතුණු සුපිරි එල්ලුනෝ බලපෑමේ ප්‍රබලත්වය කොහොමද කියන එක. ඒ වගේම තමයි අපි නූතන ඉතිහාසය ගැන කතා කරලා බැලුවොත් නූතන ඉතිහාසයේ අපි දැකපු දරුණුතම සුපිරි එල්ලුනෝ තත්ත්වය තමයි 1997-98 කාල සීමාව. ඒ වාර්තාවල අනුවත් ලෝක ආර්ථිකයට $1 බිලියන ගණනක පාඩු සිදු කරමින් රටවල් ගණනාවක කෘෂිකර්මාන්තය මුළු මනින්ම විනාශ කරලා තියෙනවා. ජීවිත විශාල සංඛ්‍යාවක් අපට අහිමි කරලා තියෙනවා. වැදගත්ම කාරණය තමයි දැනට පවතින වාර්තාවලට අනුව දැන් මේ ලෝකයේ තියෙන තත්ත්වය ඊටත් වඩා භයානකයි. මේ වෙනකොට පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කලාපවල මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2.7 දක්වා ඉහළ ගොස් තියෙන බව ලෝක දේශගුණික සංවිධානයේ නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළදී මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ යන්න පුළුවන් කියලා ඔවුන් මත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වසර අවසානයේ වන විට අපි මුහුණ දෙන්නේ ඉතිහාසයේ වාර්තා වන ප්‍රබලම එල්ලිනෝ තත්ත්වයකට. මේ තත්ත්වය 2027 වසරේ මැද දක්වාම පවතිනවා ඇති බවටත් ලෝක දේශගුණික සංවිධාන මේ වෙනකොට අනතුරු අඟවලා තියෙනවා. මේ සුපිරි එල්ලිනෝ නිසා දැනටමත් ලෝකේ පුරා දරුණු දේශගුණික පෙරළි සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ඇමරිකාව, පේරු රාජ්‍ය, ඒ වගේම වෙනිසුලාව වගේ රාජ්‍යයන් ගැන කතා කරොත් මේ වෙනකොට සාමාන්‍ය වියලි කලාපවලට අතික වැසි ලැබිලා මහා ගම් වතුර සහ නායයන් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම අපි තවත් පැත්තකින් කතා කරොත් ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට දැඩි නියගයක් වගේම අධික උෂ්ණත්වය නිසා කෘෂිකර්මාන්තයේ මේ වෙනකොට බිඳ වැටෙමින් පවතිනවා. ඒ වගේම තමයි ලැබුගිනි ඇතිවීමේ අවදානම උපරිම තලයකට මේ වෙනකොට පැමිණලා තියෙනවා. උදාහරණයක් හැටියට ඉන්දුනීසියාවේ මේ වෙනකොට ලැබුගිනි ආරම්භ වෙලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක විද්‍යාඥයන් මේ වෙනකොට ප්‍රකාශ කරමින් ඉන්නේ මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සහ මේ එල්ලිනෝ බලපෑම එකට එකතු වෙලා 2024 වසර මිනිස් ඉතිහාසයේ උණුසුම්ම වසර බවට පත් වෙනවා කියන එක අනාවැකි එහෙම නැත්නම් මත මේ වෙනකොට පළ කරමින් ඉන්නවා. දැන් අපි බලමු මේ දේශගුණික වෙනස්වීම අපේ රටට බලපාන්නේ කොහොමද කියන එක. ශ්‍රී ලංකාවේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සහ රජයේ නිල ප්‍රකාශවලට අනුව දැනට පවතින එල්ලිනෝ තත්ත්වය වසර 75කට පසු ලංකාවට බලපාන දරුණුතම කාලගුණ පෙරළිවිය හැකි බවට අනතුරු අඟවලා තියෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් විදේමන්න මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තත්ත්වය 99%ක සම්භාවිතාවයකින් 2027 මුල් මාස කිහිපෙත් එක්ම පවතිනු ඇති බවටයි. ලංකාවට එල්ලිනෝ බලපෑම් ආකාර දෙකකින් එල්ල වෙන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍යයෙන් එල්ලිනෝ තත්ත්වය පවතිනකොට නිර්ත දිග මෝසම් වැසි දුර්වල වෙලා රට තුල දැඩි වේලි කාලගුණයක් හෝ නියගයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. අද වෙනකොට අපි මුහුණ දීලා තියෙන්නේ මෙන්න මේ නිර්ත දිග මෝසමේ වැසි අඩු වෙලා රට තුල පවතින දැඩි වේලි කාලගුණයට. මේ හේතුවෙන් මේ වෙනකොට දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. ගොවිබිම් හානි වෙලා තියෙනවා. ජලාශ ඒ වගේම කුඩා වැව් හිඳී යමින් පවතිනවා. ජලාශවල ජල මට්ටම සීක්‍රෙන් අඩු වෙනවා කියන්නේ විදුලි උත්පාදනයට බාධා පැමිණෙන්න පුළුවන්. ඒ වගේම තමයි පානීය ජලයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ වගාවන් වලට සිදුවන හානිය නිසා ආහාර මිල ගණන් ඉහළ යෑමේ තත්ත්වයක්ද නිර්මාණය වීමේ හැකියාවක් ඉදිරියේදී පවතිනවා. දැනට පවතින දැඩි හිරු රශ්මිය සහ මිනිසාට පමණක් නෙවෙයි සතුන්ට දැඩි බලපෑමක් මේ වෙනකොට එල්ල කරමින් පවතිනවා. කාලගුණ දත්තවලට අනුව අපට ලැබෙන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙන බව සඳහන් කරලා තියෙනවා. නමුත් වසර අවසන් භාගයේදී මේ සියලුම දේ වෙනස් වන බවටයි ඔවුන් පුරෝකථනය කරලා තියෙන්නේ. මොකද දෙවන අන්තර් මෝසම් සහ ඊශාන දිග මෝසම කාලවලදී බලාපොරොත්තු නොවන පරිදි ඉතා අධික වැසි ලැබීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඒ ක්ෂණික වර්ෂාපත නිසා මහා ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවටත් මේ වෙන විට කාලගුණ විශේෂඥ මත පළ කරනවා. නමුත් දැනට අපට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම ස්වභාවික සංසිද්ධී. හැබැයි සුපිරි එල්ලිනෝ කියන්නේ අපට ලෙහෙසියෙන්ම අමතක කළ දාන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක් විතරම නෙවෙයි. මොකද අපිට සබාදාම පාලනය කරන්න බෑ. නමුත් මේ පිළිබඳව කල්තියා සූදානම් වීමෙන් සිදුවන හානිය අපට අවම කරගන්න පුළුවන්. විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වගේම කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදන පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටීම අප සැමගේම වගකීමක්. ඒ වගේම මේ වෙනකොට එල්ලිනෝ බලපෑමෙන් ශ්‍රී ලංකාවට සිදුවී ඇති හානිය සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන සිදුවීම් ගැන වෙනම වීඩියෝවක් ඔයාලා වෙනුවෙන් ගෙන එනවා. මේ වීඩියෝව ඔයාලට වැදගත් කියලා හිතනවා නම් දැන්ම ලයික් කරන්න. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.